අයිබෝන් අපි බලමු IWMS පද්ධතිය තුළ user account එකක් හදාගන්නේ කොහොමද කියලා. එතකොට අපි user account එකක් හදාගන්න මෙන්න මෙතන තියෙනවා වලට පේනවා ඇති to sign up click here කියලා option එකක් තියෙනවා IWMS web definite ආපුවාම. එතකොට අපිට පුළුවන් මෙතන click කිරීමක් කරන්න. එතකොට ওই විදිහට user registration form එකක් වලට පේනවා. එතකොට මේ user registration form එකේ අපිට පුළුවන් අපේ organisation level එක තෝරගන්න. මම මෙතන divisional secretariat කියන එක තෝරගන්නවා. ඒ වගේම working level එක හැටියට මම divisional level එක තෝරා ගැනීමක් කරනවා. මෙතන මම මේකේ මම තෝරගන්නම් Western Colombo තෝරගන්නම් හෝමාගම කියන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තෝරගන්නවා. එතන මෙතන designation එක හැටියට මම social service officer කියලා තෝරගන්නවා. ඒත් එකම තමයි මට මෙතන නම දෙන්න පුළුවන්. කියලා නම දෙන්න පුළුවන්. ඒත් එක මට පුළුවන් මෙතනට ID card number එක දෙන්න මගේ. දීලා password එකක් මට දෙන්න පුළුවන්. මම password එකක් ලබා දෙන්නම්. මේ password එක නැවත ලබා දීමක් සිදු කරන්න ඕන. ඒතර password එකක් දෙද්දිත් ඒකෙත් තියෙනවා condition එකක්. ඔයාලට පේනවා මෙතන upper case lower case ඒ වගේ ඒවා දාන්න ඕන. ඊට පස්සේ අපිට පුළුවන් මගේ email address එක ලබා දෙන්න. ඊට පස්සේ මගේ mobile number එක ලබා දෙන්න පුළුවන් මෙතනට ඇවිල්ලා. ඔය විදිහට මම email mobile number එක දෙනවා. ඊට පස්සේ මේ captcha puzzle එක තෝරගන්න ඕන I'm not a robot කියලා. ඊට පස්සේ පුළුවන් මට මෙතනින් register කියන බටන් එක ඔබලා register වෙන්න හැකියාව තියෙනවා. ඒතර ඔය විදිහට register වුණායින් පස්සේ success message එකක් එනවා. ඒතර අපිට පුළුවන් මේක okay කිරීමක් කරන්න. ඊට පස්සේ ඔයාගේ registration එක ඉවර වෙනවා. මේ registration එක හැමතිස්සෙම ඔබ ඉන්නේ ග්‍රාමීණධාරී වසම් මට්ටමේ නිලධාරියෙක් කරන වැඩ කරන්නේ ඒක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙම. ඒ වගේම තමයි ප්‍රාදේශීය ලේකම් මට්ටමේ නිලධාරියෙක් නම් ඔබගේ approval එක කරගන්න ඕන දිස්ත්‍රික්ක ලේකම් කාර්යාලයෙන්. දිස්ත්‍රික්ක ලේකම් කාර්යාලය මට්ටමේ ගිණුමක් approve කරන්න අනිවාර්යයෙන්ම ජාතික මට්ටමට කතා කරන්න ඕන. එහෙම නැත්නම් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයෙන් තමයි එම අනුමත කිරීම සිදු කරන්නේ. බොහොම ස්තුතියි.